Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද vlog එකේදී මම 24 hours ගානේ පළතුරු විතරමයි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මට ඒක කරන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න දිගටම vlog එකත් එක්ක ඉන්න. ඔන්න දැන් උදේ වෙලාව 7යි. මම දැන් ටයිම් එක ස්ටාර්ට් කරනවා. පහවදා උදේ 7 වෙද්දී මගේ පැය 24 සම්පූර්ණ වෙනවා. ඔන්න ඉතින් පළවෙනියට මම මගේ ළමයින්ට වතුර දැම්මා. පොඩි වෙනසකුත් වෙලා තියෙනවා. මම මගේ ප්ලාන්ට් සේරම දැන් ජනේල ගාව තියලා තියෙන්නේ. මොකද යාලා කහ පාට වෙන්න ගත්ත නේකයි. ඊට පස්සේ මං නාලා එහෙම ඇවිල්ලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තා. මුලින්ම මං ගත්ත කොමඩු මෙන්න මෙහෙම චූටි චූටි කැබලි වලට කපාගෙන ප්ලේට් එකට දාගත්තා. ඊට පස්සේ ගස් ලැබු කෙසෙල් නම් මං ගිඩි දෙකක්ම කපලා දාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේක මම very first time කරන දෙයක්. හරි. ඒ වගේම මම බත් කන්න නැතුව පැය 24ක් ඉඳලම නැහැ. ඉතින් මම මේ වැඩ වගේ කියෙව්වට මගදී බත් පිඟානක් බෙදාගෙන කයිද කියලා සාධාරණ බයක් තියෙනවා මට. ඉතින් බලන් ඉන්නකො මොකද වෙන්නේ කියලා. ඉතින් මම මේ ගොඩක් කාලෙකින් vlog එකක් ගේන්නේ. අන්තිම vlog එක දාලා 2 weeks වගේ මං හිතන්නේ vlog එකක් කරන්න ඕනේ කියලා හිතන් හිටියට එක එක දේවල් වලින් ඒක මිස් වුණා. ඉතින් අන්තිමට මං හිතුවා මෙහෙම දෙයක් try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලා කැමතිද මම මේ වගේ vlogs ගේනවට? කවදාවත් try කරලා නැති දේවල් කරන්න try කරනවට? ඇත්තටම මම නම් කැමතියි guys. මම කවදාවත් experience කරලා නැති දේවල් කරලා බලලා මට කොහොමද ඒක feel වෙන්නේ කියලා බලන්න. ඉතින් ඉස්සරහට මේ වගේ වෙනස් vlog ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ටිකටම මාත් එක්ක ඉන්න. ඉතින් මට කියන්න බැරි වුණා guys. අපි 100 subscribers ලා hit කරලා තියෙන්නේ. ඔයාලා දකින්නත් ඇති මම ඒකට short video එකක් දැම්මා. ඉතින් ගොඩක් සතුටුයි ඔයාලා හැමෝටම thank you. ඔන්න ඉතින් කතාවෙන් කාලත් ඉවර වුණා. බඩ මාර full ආයෙනම් දවසටම කන්න ඕනේ නෑ වගේ feeling එකක් තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. ඒ වුණාට පළතුරු ඉක්මනටම ජීර්ණ වෙන හින්දා ඉක්මනට ආයෙත් බඩගිනිනි. ඉතින් ඊට පස්සේ කාලා බීලා මම ලෑස්ති වුණා ටවුන් එකට යන්න. මොකද මට පොඩි බඩු වගේක් තියෙනවා ගන්න. ඒ නිසා යනවා ටවුන් එකට. මම ටවුන් එකට ගියොත් මොනවා හරි කඩේකින් කනවා පොඩි දෙයක් හරි කනවා. ඉතින් අද කන්න ඉන්නේ අද ඉතින් පළතුරු දවසක් නේ. හින්දා කන්න වෙන්නෙත් නෑ කමක් නෑ ඉතින්. වෙන දවසක් කනවා. මෙන්න තියෙනවා කුරුණෑගල තිලක වර්ධන එක. මෙන්න මෙතෙන්ට තමයි මම ආවේ. ඉතින් මෙන්න මේ විදියට අපි ඇතුළට ගියා. අපි කිව්වේ මමයි නංගි. මේ ඉන්නේ මං. ඊට පස්සේ ඉතින් මේ වැඩ කටයුතු සේරම ඉවර කරගෙන ගෙදර ඇවිල්ලා මං මගේ ලන්ච් එකට හදාගත්තා ජම්බු අච්චාරුවක්. මේ තියෙන්නේ අපේ ජම්බු ගායේ ජම්බු පිටිලා මේ දවස්වල. ඒ නිසා ජම්බු අච්චාරුවක් හදාගත්තා. ඉස්සෙල්ලාම මං ජම්බු ටික කඩාගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට බෝල් එකකට දාලා හොඳට ඒක හොදගත්තා. ඊට පස්සේ චූටි කැබලි වලට කපා ගැනීමෙන් අනතුරුව ලුණු ස්වල්පයක්, මිරිස් කුඩු ස්වල්පයක් කිව්වට මං හැඳි දෙකක් විතර දැම්මා. ඊට පස්සේ සීනි චුට්ටක්,
ඔන්න ඒ අමුද්‍රව්‍ය සේරම දාලා හොඳට මික්සි. පේනවනේ ගයිස් මේක පට්ටම සැරයි. අයි ඉතින් මිරිස් කුඩු හැන්දගම අතෑරියානේ. එහෙමයි කියලා සැලුන්නේ නෑ. මම මේක වැඩ කරන ගමන් චුට්ට හවස් වෙනකම් කෑවා ඔක්කොම ටික. ඉතින් ඔන්න බලන්නකෝ මෙයා මේක කලින් ගත්ත වීඩියෝ එකක් ඔයාලට පෙන්වන්න ඕන නිසා මේක දැම්මේ. බලන්නකෝ. දැක්කද අපි එහෙමයි පූස හදන්නේ. එන්න කිව්වහම එනවා. ඊට පස්සේ ඉතින් මම මගේ රාත්‍රී ආහාරය සඳහා මෙන්න මේ වගේ ජූස් එකක් හදාගත්තා. ඔන්න ඉතින් දැන් වෙලාවේ 11:17යි. පැය 16ක් ගිහිල්ලා ඉවරයි. good night guys. අපි හෙට උදේට හම්බෙමු. hello good morning. උදේ 7 වෙන්න තව තප්පර ගානයි තියෙන්නේ. ඔව් ඉවරයි. ෆයිනලි මම බත් කනවා ගයිස්. අනේ බත් I miss you. බත් නැතුව ජීවිතයක් නෑ ගයිස්. thank you for watching.